තරුණකටයුතු අමාත්‍යංශය ජාතික තරුණ සේවා සභාව එකතු වෙලා ගෙනෙන සිනේවිය 2025 අපේ පවත්වන්න නියමිත වෙලා තිබෙ මීට පෙර මාසයේදී. නමුත් රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වය මත මේ කටයුතු ටිකක් වෙනස් වෙනවා. මොකද අපිට සිද්ධ වෙනවා මේ කාර්යය කල්දමට. හැබැයි අපි නැවත සූදානම් මේ නිර්මාණකරුවන් වෙනුවෙන් සිනමාකරුවන් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් කළ යුත්ත කරන්නට. ඉතින් ඒ වෙනුවෙන් තමයි සිනේවිය 2025 මෙවර අපි කඩනමින් ඔබ වෙනුවෙන් සූදානම් කරලා දෙන්නේ. ඉතින් කවුද අපි මේ ගැන කතා කරමු. ඔව් මිනිසර. සිනමාවට ආදරය කරන සිනමාකරුවන් වෙනුවෙන්ම නිර්මාණය වුණු මේ සිනබැව් 2025 අපි ආරම්භ කරන්නට සූදානම්. ඉතින් මේ සිනමා උළෙලෙදී මේ කතා කරන මොහොතේදීත් මේ රටේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයන් මැද තමයි මේ මොහොතේදීත් අපි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාව කියලා කියන්නේ විවිධ අභියෝගයන් මැද මේ නැගී සිටින ජාතියක්. ඉතින් අපි මේ අභියෝගයන් මැද තමයි සිනබැව් 2025 කරන්න සූදානමින් ඉන්නේ. හොඳයි, ඒ කියන කාරණාවත් එක්ක අපි මෙවර නිර්මාණ දිහා බැලුවාම නිර්මාණ 200කට ආසන්න ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ අතරින් අවසන් වටේට සුසුකම් ලබන නිර්මාණ වගේම අවසන් කිහිපයේ තියෙන නිර්මාණ අපි ප්‍රදර්ශනය කරන සූදානම් කරලා තියෙනවා. ඉතින් මෙවර භාෂා ත්‍රිත්වයකින් සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන් වගේම මෙවර හරි සුවිශේෂී. මොකද ඒ තාක්ෂණයනුත් නිර්මාණ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒනුත් තරග අංශයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වෙනුනුත් නිර්මාණ බොහොමයක් මේ තරගයට එකතු වෙලා තියෙනවා. ඉතින් අපි මේ එන සතියේ 7 වෙනිදා මේ නිර්මාණ ඔබ වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්න සූදානම් කරලා තිනවා කවුද? ඔව්. ඉතින් එදාට අපේ මේ නිර්මාණයන් තෝරාගත්ත 200කට ආසන්න නිර්මාණයන් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින් තෝරා බේරාගත්ත මේ නිර්මාණයන් අපි 7 වෙනිදාට සූදානම් තෝරාගත්ත නිර්මාණයන් පෙන්වන්නට. ඉතින් මේ නිර්මාණයන් තුලින් ඔබටත් පුළුවන් නිර්මාණයේ ප්‍රදර්ශනය කරන නිර්මාණයන් දැක බලා ගන්නට එන්න 7 වෙනිදා තරංගනීය චිත්‍රපට ශාලාවට. ඒ වගේම එදාට විශේෂ කාර්යයකුත් වෙනවා මින්සර. අනිවාර්යයෙන්ම ඒ කාර්යය ගැන මතක් කරනකොට ඔබේ නිර්මාණය පිළිබඳ තියෙන දේවල් විමසන්න ඔන්න ප්‍රවීණ විනිසුරු මඩුල්ලේ ජූරි සභාවත් එක්ක ඔබේ අදහස් ගෙන එන්නට ඒ පිළිබඳ තවත් අදහස් දැනගන්නට ඔබට අවකාශය තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි 7 වෙනිදා ඔබ වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඔබේ නිර්මාණ බලන්න වගේම ඒ පිළිබඳ සාකච්ඡා කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මතක් කරමු කවුද මේ 7 වෙනිදා තිරගත වීමට නියමිත වෙන අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් පිළිබඳව. කෙටි චිත්‍රපට අංශයෙන් චාමර සහ උදාරගේ The Last Santa, මාලන්ගේ මුල්වේලි, ලසිත දෙනුකගේ Beyond the Hills, ප්‍රභාෂ්වර දෙව්මිනගේ Shadow of Sorrow, කොළත චතුරංගගේ Switch, හරිනීන්ද්‍රන් අභිෂේක්ගේ The Necklace, දිනුලි ෂෙරෝන්ගේ Unseen, MWF නූසාගේ Withered Flower, අවිෂ්ක අරංගල්ලගේ His First Period, ඉසුරු ගුණතිලකේ Unspoken. වාර්තා වැඩසටහන් කියලා කියන්නේ හරි අපූරු තරඟාංශයක්. ඉතින් වාර්තා වැඩසටහන් වලට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. ඉතින් අපි එදිනදා ජීවිතයේදී කරන දේවල්, විශේෂ ස්ථාන, විශේෂ දේවල්, විශේෂ පුද්ගලයන් මේ දේවල් වාර්තා වැඩසටහනකින් නිර්මාණය වෙනවා. ඉතින් නිර්මාණය වුණු වාර්තා චිත්‍රපටි තමයි මේ. ප්‍රභාෂා චරිතාංගිගේ The Silent Voice, තලංචනා දූරගේ Unheard, රාජලිංග මනෝජ්ගේ ටෙරකොට්ටා ජුවෙල්ස්, වර්ෂණා වර්තරශාගේ අරියප්පතයි, ශශිකා මදුෂානිගේ ෆුල් මූන් පෝයඩේ. ඒ වගේම මෙවර AI නිර්මාණයක් තියෙනවා. ඉතින් AI නිර්මාණය තමයි චත්තුමි සංකල්පනාගේ Echoes of the Past. හොඳයි, ඔය අපි ඉරිපත් කළේ ඔබට 7 වෙනිදා උදෑසන 10 සිට තිරගතවීම නියමිත වෙලා තියෙන නිර්මාණයන් පිළිබඳව. ඉතින් මේ නිර්මාණයන් වලට නිර්මාණ තිරගතවීමෙන් පස්සේ ඔන්න ඔබට අවස්ථාව ලැබෙනවා අර අපි කියපු සාකච්ඡාව, ඔබේ නිර්මාණයන් පිළිබඳ කතා බහ කරන්න. අන්න ඒ සාකච්ඡාවට ඔබට මුහුණ දෙන්නට ඒට සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒත් එක්කම 7 වෙනිදා හවස 4 සිට තිරගතවීමට නියමිත වෙන චිත්‍රපටි ගැන තමයි අපි දැන් කියන්න සූදානම් වෙන්නේ කවුද? නිසිත ශ්‍රීමාල් හේරත්ගේ Beyond Her Gaze, සුදේශ් අබේනායකගේ Becoming Me, පූජන දන්දෙනියගේ My Dear Fish Tank, ඉසුලු සුසාන් පෙරේරාගේ The Devil's Love, විරංග පතිරගේ Tears of the Ceylon, සදුනි වනසිංහගේ The Talking Wall,
හේෂානී දර්ශිකාගේ ද ලෙමෙන්ට්, ගෞතමන් මහේශ්වරන්ගේ පැස්ටල්, කවිෂා ඥානතිලකගේ ද බර්නින් ටියර්ස්, යසින්ත ප්‍රදීප් මාල්ගේ නයිඩ්‍රස්. ඒත් එක්කම ඔබට අපි දැන් කියන්න සූදානම් වෙන්නේ 7 වෙනි දවසේ හවස 4ට සිට තිරගතවීමට නියමිත වෙලා තියෙන වාර්තාමය වැඩසටහන් ගෙන එහිදී පළවෙනි වාර්තාමය වැඩසටහන විදිහට අෂාන් ෆර්නෑන්ඩෝගේ The Memory of the Life රුක්මනී දේවී, බාල සුප්‍රමියන් සමිතාගේ වේජ් වෝකර්, එවැගේම දේශාන් වික්‍රමසිංහගේ EHC, විරංග පතිරගේ The Shape of Goodbye, එවැගේම AI අංශයෙන් ඔන්න ඉදිරිපත් වෙලා තියෙනවා අරුන් අභිෂේක්ගේ පෙන්කි, ලහිරු දිල්ෂාන්ගේ The Upside Down Man. හොඳයි, මේ කියපු විදිහට ඔබට 7 වෙනි දවසේ නරඹන්න පුළුවන් උදෑසන 10 දර්ශන වාරයට සහ 4 දර්ශන වාරයට මේ කියන චිත්‍රපටීන් සහ වාර්තාමය වැඩසටහන්. ඉතින් මේ එක්කම 8 වෙනි දවස කියන්නේ සම්මානීය රාත්‍රියක්. ඉතින් අපි මේ සම්මානීය රාත්‍රිය ගැන හරි අපූර්ව ශ්‍රීයෙන් කතා කළ යුතුමයි කවුදයා. ඔව් මිනිසර. ඉතින් සිනමාවට ආදරය කරන සිනමා කරුවන්ට ඒ වගේම නව අරුතක් දෙන්නට ඔවුන්ගේ අත්දැකීම් ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයට අලුත් දිනක් අලුත් අනාගතයක් උදා කරගන්නට අවස්ථාවක් තමයි මේ සිනබෙහු 2025 අවසාන සිනමා උළෙල තියෙන මේ 8 වෙනිදා කියන දිනය. ඉතින් රටේ පවතින මේ තත්ත්වයක් එක්ක අපි මේ කාර්යය ඔබ වෙනුවෙන් රැගෙන අපි සූදානම් වුණා. ජාතික තරුණ සේවා සභාව ඉස්කෝ වීඩියෝ අංශයේ ඉතින් එහි කෝඩ ප්‍රාප්තිය විදිහට තමයි මේ අවසන් අධියර විදිහට තමයි මේ සම්මානීය රාත්‍රියේදී ඔබට සම්මානීය ලැබෙන්නේ. ඉතින් පළමුවන දෙවන කියන ස්ථානයන් වලට වගේම නිර්මාණ ශාස්ත්‍රයේ ඒ වගේම කාර්මික ශාස්ත්‍රයේ විවිධ කාණ්ඩයන් යටතේ සම්මාන වගේම ත්‍යාගයන් ලබන්නට ඔබ සුදුස්සෙක් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්මානයෙන් පිදුම් ලබන්නට අපි සියල් කටයුතු සූදානම් කරලා දිනවා. ඉතින් එදා බොහෝම විචිත්‍රවත් රාත්‍රියක් වෙන බව නොඅනුමානයි. ඉතින් මේ එක්කම අපි මේ රටේ පවතින තත්ත්වයක් එක්ක අපි ආරාධනා කරන ලබන වසරෙත් මෙවැනිම නිර්මාණ මේ පවතින වාතාවරණයත් එක්ක ඒ ආශ්‍රයනුත් ඔබට ගොඩනගන්නට හැකියාව ලැබේවි. විශේෂයෙන් මනුෂ්‍යත්වයේ කියන කාරණාව පිළිබිඹුන කාලය තුලදී ඔබට පුළුවන් ලබන වසරේදීත් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒකත් මතක් කරමු කවුද යා. මේ වසරේදී ඔබට මේ නිර්මාණයන් සිදු කරන්න නොහැකි වුණා නම් මේ තරගයට ඔබට අයදුම් කරන්නට නොහැකි වුණා නම් දුක් වෙන්න එපා. ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ලබන වසරේදීත් ඔබේ නිර්මාණය මේ තරගාවලිය සඳහා ලබා දෙන්නට. ඉතින් මේ වෙලාවේ මේ ව්‍යසන තත්ත්වයේ හේතුවෙන් කරගෙනත් මේ මැද්දේ මේ අභියෝගයන් මැද්දේ සිදු කරන මේ සිනබෙහු 2025 ඉතින් ඔබට පුළුවන් මේ නිර්මාණයන් මේ වාතාවරණය මත මේ වර්තමානයේ තියෙන වාර්තාමය චිත්‍රපට මේ කෙටි චිත්‍රපට මේ ආශ්‍රයනුත් ඔබට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ලබන වසරේදීත් මීට වඩා හොඳ නිර්මාණයන් අපිට දකින්නට ලැබේවි කියලා. ඉතින් ඔන්න තරුණ ඔබට නව අභියෝගයක්. අපි අපේ මේ ශ්‍රී ලාංකිකයන් වන අපි නිරන්තරයෙන්ම අභියෝගයන් මතින් අභියෝග කරපු ජාතියක්. ඉතින් ඔන්න තරුණ ඔබට මේ හොඳ අභියෝගයක් කියලා හිතනවා මම මින්සර. හොඳයි, ඒත් එක්කම මේ වසර අපිට මේ අභියෝග මත ගෙන යන වසරක් වුණාට ලබන වසර සුබසිහින දකින මේ නිර්මාණ ශ්‍රේෂ්ඨ සුබසිහින දකින ඒ සුබසිහිනයන් යථාර්ථයන් බවට පත්වෙන වසරක් වේ. ඉතින් ආරාධනා කරන නිර්මාණකරුවන් විදිහට ඔබ එකතු වෙන්න මේ අපේ ශ්‍රේෂ්ඨ අපේ නිර්මාණ ශ්‍රේෂ්ඨනුත් අපි වෙනසක් සමගින් ලබන වසරේ 12 වන වරටත් සිනබෙහු 2026 සමගින් අපි එකතු වෙමු.